2026 පෙබරවාරි 21 වන දින ජාත්‍යන්තර බහුභාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන සිංහල මාධ්‍ය 34 වන වැඩසටහන මාතෘකා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83A සිංහල 83B ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම විවෘත අධිකරණයේදී විරුසුරු ලබා දෙන නියෝග පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේ නම් කළ යුත්තේ කුමක්ද නඩුවක පාර්ශවයක් නොවන අයෙකුට නඩුවකට මැදිහත් වීමට ඇති නීතිමය ප්‍රතිපාදන නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යයන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද මෙම කරුණු සම්බන්ධව 2026 පෙබරවාරි 21 වන දින සවස් 2ට කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී මෙම නීති අධ්‍යයන වැඩසටහන පවත්වනු ලැබේ. වෛද්‍ය තිලකපත්තුමා සුපසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන විසින් නොමිලේ පවත්වනු ලබන මෙම නීති අධ්‍යයන වැඩසටහනට සහභාගී වීමට අදහස් කරන අයට කලින් ආසනයක් වෙන් කර ගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මෙම අධ්‍යයන වැඩසටහනේදී නීති සටහනද ලබා දෙනු ලැබෙනවා. ආසන වෙන් කර ගැනීම සඳහා දුරකථන 071 206 33 94 ඇමතීමෙන් ආසනයක් වෙන් කර ගැනීමට හැකියාව තිබෙනවා.